साधुकार्य पूर्ण श्रीगुणान नमस्कारे කියමු පාඨ්‍ය සීලය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि අදින්මාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංච මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා
හේතු වේවා. දැන් කියනවා පින්වන්තෝපගේ තැතින් ඉතාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් යුක්තව සකස් කරගන්නට පිළිවෙල කරගන්නට යුතුනා වූ උතුම් ගිලන්පස් සම්බුද්ධ පූජාව තුන්වත් සමසවදාල අප ශාන්තිනායක අමාමේනී බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් සිහියට නගාගෙන ශ්‍රේෂ්ඨ වූ බුදු ගුණයන් උදෙසා මාගේ පින්වත් දෙතින් මේ උතුම් ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරමි. පූජාම විස්වා උතුම් සිතුවිලි පෙරදරි කරගෙන මගෙත් එක්කලා මේ ගාථාවන් සජ්ජායනා කරමින් උතුම් ගිලන්පස් සම්බුද්ධ පූජාව සිදු කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්වා දේව මුක්තෝ භගවාති. සුගන්ධං සීතලං බ්‍රහ්මං පසන්න මధుරං පානීයමේතං භගවා පතිගන්නාතු අදිවාසේ පුනෝ බන්තේ කිලාන පත්තයන් හිමං අනුකම්පං උපාදාය පතිගන්නාතු නාගවල්ලී තලුපේතං පුන තමූලං පතිගන්නාතු සතං පූජේමි ගංජිනෝ ගනසා ඉත්තේන දීපේන කමදං සිනාති ලෝක සම්බුද්ධං පූජයාමි කමෝනුරං සුගන්ධිකාය වදනං අනන්ත සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධේ කුණෝති කන්නේකං පූජයාමි අමිංගස්ස සිරි සරෝරේ පූජේමි කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි පුප්පං යායාති යතාරි ධම්මේකා තථායාති විනාශ භාවං කායේන වාචා චිත්තේන අමාදේන මයගතං අච්ඡයං තමනේ වන්තේ භූරි පඤ්ඤ තත
සබ්බ දුක්ඛා පමුච්චතු. බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. බුද්ධ රත්නයට මේ යඳ පිදේවා, ධම්ම රත්නයට මේ යඳ පිදේවා, සංඝ රත්නයට මේ හඳ පිදේවා, ත්‍රිවිධ රත්නයට මේ හඳ පිදේවා. ගගන තල මැද දිලෙන පුන්සඳ දෙසූ දළදා සමිදු සරණයි, සමන්ගිරි හිස පහන් කරමින් තැබූ මුනි සිරි පතුල සරණයි. දවුල් තම්මෙත් තම්ද හොරනෑ මෙකී පංචත් නාදයයි, ගගන දෙවි පුත් ගැසු මගුල් බෙර වැයීමට අපට අවසරයි.
Dari saudara Putra Samanta Cakravalesu Atra Gaccantu Devata Satamang Nirajasa Suna
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමයා මනසාති පසන්නේන වාසතිවා කරෝතිවා තතුන සුඛමන්නේති භායාව අනපායිනීති කුමාරිපති දේන්දාරත්න විශ්‍රාමික විදුහල්පතිතුමන් ඇතුළු ධර්ම ශ්‍රවණාලාභී කාර්මික බෞද්ධ පින්තුනි පින්වන්ත සියලු දෙනාම මේ ගෙවෙන මොහොත පුණ්‍යවන්ත මොහොතක් භවයට පරිවර්තනය කරගෙන මේ දහම් මණ්ඩපය වටා එකතු පාදා වෙලා තමන්ගේ සිතට නැගෙන සිතුවිලි පුණ්‍යවන්ත සිතුවිලි බවට පරිවර්තනය කරගෙන මේ බලාපොරොත්තුවෙන් සිටින්නේ අප ලෝකේ මුල් පුරා අමාමෑණී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උතුම් දහම් පරයයක් ශ්‍රවණය කරන්නයි. අද දවස තුල මේ නිවහන කේන්ද්‍ර කොටගෙන පාඨශාලාචාර්යිනී විශ්‍රාමික ජේ.එම්. කුසුමාවති මහත්මිය මුලලා මෙවැනි පින්කමක් මේ ආකාරයට සිදු කරනු ලබන්නේ සුවිශේෂී වූ කාරණාවක් මුදුන්පත් කරගෙනයි. ඒ තමා නාවින්‍ය ග්‍රාමයේ පදිංචි වෙලා ඉඳලා මිය පරලොවට වසර 19කට පෙර මිය පරලොව යන්ත යෙදුනා වූ ජේ.එම්. පුංචි බණ්ඩා ආදරණීය පේතුමාණන් වහන්සේ සිහිපත් කළ ආදරණීය තාත්තාගේ සාංශාරික ගමන් මගට පින්පෙත් පමනවාලී මරමුණු කරගෙන මුල් කරගෙන මේ උදාාරතර පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක්ම W.M. සේනවති තමන්ගේ ආදරණීය අම්මා සිහිපත් කරලා ඒගේ භවගාමික ජීවිතයටත් ඒගේ සාංශාරික ගමන් මගට පින්පෙත් පමනවාලීම අරමුණු කරගෙන මේ උදාාරතර පින්කම මේ ආකාරයට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අම්මයි තාත්තයි දෙන්නා බොහෝම පින්කරපු අම්මා තාත්තා දෙපළක් කියන කාරණාව මේ දරුවෝ ටික පිළිබඳව මේ විස්තර ලියලා කියනකොට මම හිතුවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බොහෝ විට තමන්ගේ දරුවෙක් මේ ලෝකයට ජනිත කරලා බලාපොරොත්තු වෙන දෙයක් තමයි තමන්ගේ දරුවෝ මේ සමාජය තුළ යහපත්ව ජීවත් වෙයි. හොඳ තැන්වල
හොඳ වැදගත් විදියට ජීවත් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මේ අම්මා තාත්තා දෙන්න බොහොම සතුටට සන්තෝෂයට පත් වෙන්නේ නැති මේ ඉන්න දරුවෝ ටික දිහා දැකලා ජේම් අබේරත්න, ජේම් සිරිරත්න, ජේම් විමලාවති, ජේම් ගුණසේකර, ජේම් සුගතපාල, ජේම් ගාමිණී ගුණරත්න, ජේම් චන්ද්‍රාවති, ජේම් කුසුමාල මේ නම් සඳහන් කරන්නේ තුන සියලු දෙනාම මේ රජයේ සේවය කරපු අය. මම හිතන්නේ බොහෝ දෙනෙක් ගුරු වෘත්තිය වෙන්න ඇති. ගුරු වෘත්තිය. එතකොට මේ දරුවෝ ටික තවත් දරු පිරිසගේ මේ පාදපු නැනමෝන පෝෂණය කරපු පිරිසක්. එතකොට මේ දරුවෝ ටික දිහා බලලා දැකලා මේ අම්මයි තාත්තයි දෙන්න අප්‍රමාණ සතුට වෙන්නේ නැති, සන්තෝෂ වෙන්නේ නැති. ඉතින් තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ජීවිතය හදන්න, පෝෂණය කරගන්න තමන්ට දුන්න පන්නරේ ශක්තිය දරුවෝ 8 දෙනෙක් එදා ඒ කාලේ හදනවා වඩනවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඉතින් මේ පිරිසට මම ඒක අමුතුවෙන් කියලා දෙන්නට අවශ්‍ය නැහැ. මෙතරම් තාක්ෂණික වශයෙන් මේ කිසිම දෙයක් දියුණු නැති සමාජයක දරුවෝ 8 දෙනෙක් හදනවා කියන එක ලේසි පාසු කර්තව්‍යයක් නෙවෙයි. ඉතින් මේ කිසිම දරුවෙකුට අඩුවක් පාඩුවක් නොකොට අම්මා තාත්තා බඩගින්නේ ඉඳලා හරි තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ නැති. ඒ නිසා අම්මා තාත්තා මේ කියන වසර 19ක් ගියත් ඒ දෙපළගේ ඒ පියසෙනේ අසත් මෞසෙනේ අසත් අමතක කරලා දාන්න නැතුව මේ උතුම් පින්කම අද දිනේදී මේ ආකාරයට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වසර 19 පුරාවටම නාගින්න පුරාණ රාජමහා විහාරය ඇසුරු කරගෙන මේ පින්වන්ත පිරිස ආගමික වතාවක් සිදු කරලා යම්මට තාත්තට පින්පෙත් පමනවාලීමේ කටයුතු සිදු කරන් කෙරුණා. ඉතින් කුසුමාවති මාත්මිය විහාරස්ථානයේ ගිහිල්ලා මට සිහිපත් කළේ මේ වසරේ මගේ ගෙදර මේ පින්කම සිදු කරන්න ඕන. අම්මට තාත්තා විදිහින් කරන පින්කම මට සිද්ධ කරන්න ඕනේ කියලා මතක් කරලා සහෝදර පිරිසත් එකතු පාදා කරගෙන බොහෝම ගෞරවාන්විතව අද දවස තුළ මේ උතුම් පින්කම සිද්ධ කරලා තමන්ගේ ආදරණීය අම්මටයි තාත්තටයි පින්පෙත් පමුණවා ළඟට බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයේ උතුම් ධර්ම දේශනාවේ පින්කමකුත් වගේම මේ දහවල් කාලයේ තුල ත්‍රිකාලික මහා සංඝරත්න දෙසා සංඝසතු දානමය පින්කමකුත් සිද්ධ කරලා ඉසයි තාමත් ප්‍රතිගුණ වේදී පින්කමක් තමයි නිවහන කේන්ද්‍ර කොටගෙන මේ සිද්ධ කරන්නේ. ඒ නූතුරා බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක් තුළ දෙමව්පියන්ට සැලකීම, අපෝපස්ථාන කිරීම පිළිබඳව දේශනා කරනවා. මහා මංගල සූත්‍රයේ තුල මාතා පිතු පඨාන ආදී වශයෙන් දෙමව්පියන්ට සැලකෙන එක මංගල කාරණාවක්, උතුම් කාරණාවක්, යහපත් කාරණාවක් කියන කාරණාව පෙන්වනවා. වගේම සමාජ සම්බන්ධතා පිළිබඳව කතා කරනකොට සිංහලෝවාද සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ පෙන්වුවා දෙමව්පිය දූ දරු සමගතාවය පිළිබඳව කතා කරනකොට දෙමව්පියන්ට සැලකීමක්, ඒ වගේම දෙමව්පියන් මිය ගියලා නම් ඔවුන්ට පින්පෙත් පමුණුවාලීමත් දුවදරුවන් විසින් සිද්ධ කර දී යුතුයි කියන කාරණා ඉවරවට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනාව මේ අම්මට තාත්තගේ තියෙන වටිනාකම, වැදගත්කම, ඒ අයට සැලකීම පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ තවදුරටත් දේශනා කළේ බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පුතා, පිතා. බුදුහාමුදුරුවෝ හා සමානයි අම්මා, බුදුහාමුදුරුවෝ හා සමානයි පින්තුන් වහන්සේ තාත්තා කියන කාරණාව පෙන්වව දාලා. ඉතින් එහාට අපිට තවත් උදාහරණයක් අවශ්‍ය වෙන්නේ. නිසා තමන්ගේ ගෙදර තමන්ට ජීවයේ දුන්න ආදරණීය අම්මා තාත්තා දෙන්නා වෙනුවෙන් තමයි අතවස තුළ මේ උතුම් පින්කම සිදු කළා. මේ ආකාරයට පින්පෙත් පමුණවා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විහාරස්ථානයේ ආතුරු හැටියට බීම් දයාරත්න මහත්මයා පිළිබඳව චේන්
කුසුමාවති මහත්මිය පිළිබඳව වචනයක් සිහිපත් කරන්න. පදිතලාව විහාරස්ථානයේ බොහොම කුළුපගව වැඩ කටයුතු කරන දෙපාරක් සමාවෙන් දීපල ජීවිත දෙපලත් පෙරයාරත්න මහත්මයා විදුහල්පති ධූරේ ඔබවිමි බොහෝ සේවාවක් සිදු කරපු මහත්මාණන් කෙනෙක්. ඒ වගේම කුසුමාවති මහත්මියත් ආචාර්යවරියක් ඇටියට පාඨශාලාචාර්යයක් ඇටියට බොහෝ සේවාවක් සිදු කළ මහත්මියක්. ඒ වගේම විහාරස්ථානයේ සෑම මාසයකම පළවෙනිදා දින උදෑසන කාලේ දානීය පූජා කරනු ලබන්නේ මේ නිවාහනේ පිනතුන් විහාරස්ථානයේ පළවෙනිදා දින සෑම මාසයකම පළවෙනිදා දින උතුම් සම්බුද්ධ පූජාව පවත්වන්නේ. ගරුතර මහා සංඝරත්නයට දම් පූජා කරන්නේ මේ පවුලේ පින්වන්ත පිරිස කියන කාරණාවක් ඉපත් කරනවා. ඉතින් මේ අවස්ථාව තුළ පින්වන්ත ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා මේ උතුම් කටයුත්ත තුළ මැනවින් යොමු වෙලා ඒ ශ්‍රේෂ්ඨාන් සංස්කෘතියන් තමන්ගේ ආදරණීය දෙමෝපියන්ට පින්පෙත් පමුණුවාලා හැම සියලු දෙනාම තමන්ගේ සිත, කය, වචනේ යන සිතර සංවර භාවයේ තබාගෙන උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියලා නැවත වතාවක් සාදු කියනවා. එතකොට අප ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය සම්මේ බුදුබණ පදවල අපේ මෙලොව ජීවිතය අපේ භවගාමී ජීවිතය එහෙම නැත්නම් සසර ගමන මේ දෙලොවම සුවපත් කරගන්න දේශනා කරපු උතුම් දර්ශනයක්. අපි දවසක ධර්ම දේශනාවට මම කේන්ද්‍ර කොටගත්තා මුල් කරගත්තා අපේ මේ සිත පිළිබඳව කාරණාවන් කිහිපයක් තුන්වන් ඔබට කාල වේලාවට අනුකූලව දේශනා කරන්න. ධම්මපදයේ ග්‍රන්ථයේදී පළවෙනි ගාථාව දෙවෙනි ගාථාව සඳහන් වෙන්නේ සිත පිළිබඳව. සෑම කටයුත්තකට මේ සිත මුල් වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා. පොත යහපත් සිතිවිලි ඇති කරගෙන අපි ක්‍රියාවක් සිදු කළොත් ඒ තුලින් පිනක් රැස් වෙනවා. ඒ පින ඡායාවන පායිනේ හේවණැල්ල වගේ අපේ සසර ගමනත් එක්ක සිටිනවා. ඒ වගේම තමයි සිතට නරක සිතුවිලි, අයහපත් සිතුවිලි, පවිතු සිතුවිලි ඇති කරගෙන අපි ක්‍රියා කළොත් අපි තුල අකුසල පව සිද්ධ වෙනවා. එතකොට මේ පව අකුසලය සසරට අපිත් එක්ක ගමන් කරන්නේ කොහොමද? චක්කම්ම වහතෝ පදා. ගුණා පිටුපස දැඩි කරත්තරෝතේ වගේ. කරත්ත පාරක් කිව්වම ගල් මුල් වලවල් ඒ වගේ යන්නේ. කාපට් පාරවල් වල නෙවෙයි යන්නේ. එතකොට මේ කරත්තේ දරාගෙන ඉන්න ගවයාට බොහෝ වේදනාවක් දැනෙනවා. ඒ වගේ තමයි අපි සසරට පව කරගත්තොත් සසරට අකුසල් සිද්ධ කරගත්තොත් ඒ අකුසල් අපි අරගෙන යනකොට අපිට සසර පුරාවට බොහෝ වේදනාවක් විඳින්න සිද්ධ වෙනවා. බොහෝ පසුතැවීම් වලට ජීවිතේ යොමු වෙන සිද්ධ වෙනවා. අනේ නිසා මේ සිත කියලා කියන්නේ විඥානය කියලා. ඒතකොට මේ සිත තුළින් කර්ම රැස් වෙලා විඥානයත් එක්ක ගමන් කරනවා. එතකොට අපේ ජීවිතේ අපි වයසට යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ වගේ සැදුණලා මේ පංචස්කන්ධය වයසට යනවා. විඥානය වයසට යන්නේ. අපි වයසට යනවා, විඥානය වයසට යන්නේ නැහැ. මේ විඥානය සසරේ ගමන් කරනවා. මේ ගමන් කරන්නේ අපි ක්‍රියා කළා වූ දේවල් අනුකූලව. මේ තැන්පත් වුණ දේවල් හරියට මේ දේවල් අපි රෙකෝඩින් එකක් දැම්මොත් රෙකෝඩ් කරොත් අපිට ඒදී තවත් වෙලාවකින් දවසකින් දවස් 5කින් මාසෙකින් අවුරුද්දකින් අහන්න පුළුවන්, දකින්න පුළුවන්. එතකොට අපේ ජීවිතයේත් එහෙමයි. අපි මේ ජීවිතය තුළ හොඳ යහපත් දේවල් සිද්ධ කරලා ගුණවත්ව පින්වන්තව ජීවත් වෙලා සසරට ගියොත් ඒ සසර ජීවිතය තුළ අපේ ජීවිතය යහපත් වෙනවා. ආලෝකමත් වෙනවා.
අපි මේ ජීවිතයේ තුළ යහපත් දේවල් නරක දේවල් මුදලටි දේවල් සිද්ධ කරන සසරට ගියොත් අපේ ජීවිතය යහපත් වෙනවා දුක්ඛිත භාවයටපත් වෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සිටියා විහාරස්ථානයක රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ පුද්ගලයන්ට කතා කරන්නේ වසලයා කියන. වසලයා මේ වලේ වසලයා මේ ඵලය මේවා. රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ කෙනෙක් වුණාට ක්ලේශයන් ප්‍රහීන කළා තිබුණාට ඒ රහතන් වහන්සේ කෙනෙක්යි කියලා අපිට දැනගන්න බෑ. ඒක කියන්නේ මම රහත් වෙලා ඉන්නේ රහතන් වහන්සේලේම කවදාවත් මොනවන්නේ උදම් වඩන්නේ. ඉතින් මේක මේ ගම්මැසියන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ හාමුදුරුවෝ අපිට කතා කරන්නේ බොහොම නපුරු විදියට වසලයක්. තෝ එහෙම කතා කරන්නේ. ඒ නිසා අපි මේක බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ කියලා මේ කාරණාව ගිල බුදුහාමුදුරුවන්ට සැලකනවා. කියනවා. බුදුරජාණන් වහන්සේ අපේ පන්සලේ ඉන්න අපේ ආරාමයේ අපේ කුටියේ ඉන්න හාමුදුරුවෝ අපිට කතා කරන්නේ වසලයක් කියලා. බොහොම නරක විදියට බොහොම පහත් විදියට කතා කරනවා. ඉතින් මේ කාරණාව සැලුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දායක පිරිසක් ගෙන්නලා ඒ හාමුදුරුවන්වත් ගෙන්නලා දැන් මේක ප්‍රශ්න කරනවා. ඇත්තද මේ දායකයෝ කියන කතාව? ඇයි ඔබ වසලයා කියලා කතා කරන්නේ? ඇයි නරක විදියට කතා කරන්නේ? එතනදී රහතන් වහන්සේ කියනවා ලෝතර බුදුරජාණන් වහන්සේ මට මේ දායකයෝ ගැන කිසිම වෛරයක් නැහැ. මට ද්වේෂයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මම කතා කරනකොට මට කියවෙන්නේ මේ විදියට. මම හිතලා නෙමෙයි මේ ක්‍රියාව සිදු කරා. පස්සේ බුදුහාමුදුරු බලනවා මේ ඇයි? බලනකොට මේ රහතන් වහන්සේ ආත්ම ගණනාවක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච කෙනෙක්. බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච කෙනෙක්. එතකොට මේ බ්‍රාහ්මණ කුලයේ පිරිස අන්න අයට කතා කරන්නේ වසලයා. පහත් තත්ත්වයට දාන කතා කරන්නේ පහත් තත්ත්වයේ අයට. තෝ කුල වගේ වසලයා ඒ විදිහට. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දායකයන්ට පහදලා දෙනවා. මේක මේ ආත්මේ කරගත දෙයක් මේ ආමුදෝ පෙර සසරේ ජීවිතේට එකතු වෙච්ච දෙයක්. පුරුදු වුණ දෙයක්. ඒක තමයි මේ ගමන් කරගෙන යන්නේ. ඔය එක කතාවක්. ඒකෝට එතනින් අපිට තේරෙනවා අපි ජීවිතයට දෙයක් රැස් කරගත්තොත්, එකතු කරගත්තොත් අවුරුදු ආත්ම ගණනාව. ඒ දේවල් අපි සසරට ඒ විදිහට අරගෙන යනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ ජීවිතේ පින්කුසල කියනවා, අකුසල කියන දේවල්. මේ ජීවිතේ අපි මොනවාද අපේ ජීවිතය ඇතුල් කරගන්නේ, මුසු කරගන්නේ, එකතු කරගන්නේ අපි මේ දේවල් තමයි සසරට අපි එකතු කරගෙන යන්නේ. සමහරක් වෙලාවට සමහරක් අය අද සමාජෙත් ඉන්නවා. මොකක් පොඩ්ඩක් මේ වෙන්න එකක් ගාලා තරහ එනවා. දේශ සාගතේ. ඒ පෙර ආත්ම භාවයන් වල තිබුණ පුරුදු. දේශ සාගත සිටිවිලි එනවා. මේ වගේ දේවල්. එතකොට අපේ ජීවිතය අපි සසරට මේ විඥානේ අරගෙන යනවා නම් මේ ආත්ම භාවයේ තුල අපේ සිත කිලිටි කරන්නේ කොතැනද? අපේ සිත අයහපත් කරන්නේ කොතැනද? මොනවාද? බුදුහාමුදුරුවෝ පින්නවා ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මේ කාරණාවන් තුන තමයි අපේ ජීවිතය සසරට එකතු කරනවා. සසරට අපි එක්කගෙන යන්නේ. මේ සසර ගමන එක්කරන්නේ මේ කාරණාවන් ලෝභ, ද්වේෂ, මෝහ. මේ කාරණාවන් තුන තමයි අපේ ජීවිතයට අකුසල කළා දෙයක්. අකුසල රැස් කරන්නේ බලන්න මොකක් හරි අකුසලයක් කළා තිබ්බොත්, පවක් කළා තිබ්බොත් එක්ක ලෝභයෙන් වෙලා. එක්ක දේශයෙන් වෙලා. නැත්නම් මොහයෙන් වෙලා. මේ කාරණාවන් තුනෙන් පරිබාහිරව කිසිම කාරණාවක් නිසා අපි තුල අකුසල රැස් වෙන්නේ නැහැ. ලෝභ, දේශ, මෝහ කියන ඒවාට කියනවා අකුසල් මුල්. අකුසල් මුල්. මේ කාරණාවන් නිසා තමයි අපි තුල පව් රැස් වෙන්නේ. අපි ගමු ලෝභය. ලෝභය කියලා කියනවා
බුදුහාමුදුරෝ දේශනා කළා තණ්හාය ජායති සෝ. තණ්හාව නිසා මොකද්ද කියලා තියලා තියෙන්නේ? ශෝකය. ශෝකය කියලා කියන්නේ වේදනාවක්, දුකක්. ජීවිතේ මරණ මංචකයේදී අදුමතරමේ තමන් හැදුව වැඩුව පෝෂණය කළ ධර්මයක් ගැනවත් ලෝභ වෙන්න ඕනේ, ආස වෙන්න ඕනේ. මරණ මංචකයේදී අවසන් හුස්ම පොද හෙලනකොට තමන්ගේ ධර්මයක් ගැනවත් ආස කරන්නේ. ලෝභ වෙන්නේ දරුවෙක්වත්. ඒකත් වේදනාවක් වෙනවා. ලෝභය. ලෝතර බුදුරජාණන් වහන්සේ කාලේ සිටිය මහා ධන කුවේරය. මහා ධනපතිවරු. මහා ලෝභකමී ආසාවී ලෝභක. මොනසිට කියලා ආනන්ද කියලා ප්‍රාර්ථකේ ආනන්දගේ සිටුවරේ. බොහෝ තම කුලේ ධනපතිවරේ. හැබැයි කවමදාකවත් කිසිම කෙනෙකුට දානයක් දුන්නේ නැහැ. යාචකේ කුදීමගේ යාචකේ ගෙදරට ආවත් ඒවත් ගහලා බැලලා පන්න ගත්තා. කිසිම දෙයක් දුන්නේ නැහැ. ඒතරම්ම ලෝභයි. ඒතරම්ම ලෝභයි. මේ ආනන්ද කියන සිටුවරයා කොතරම් ලෝභද කිව්වොත් තමන්ගේ දරුවට අධ්‍යාපනයක්වත් ලබලා දුන්නේ සල්ලි ලාභය කියලා. පුතාට ඉගෙනුව මොකද්ද? මගේ පුතේ මම වගේම ඔබත් කවදාකවත් දන් දෙන්න එපා. මම වගේම ධනෙ පුතු කරපන්, මුදල් පුතු කරපන්, සල්ලි පුතු කරපන්. මේ නුවරට මහා සිටුවරයා වියන්. ඔන්නදලා පිළ කාලයක් ඉඳලා අර ලෝභකමින් ආසාවෙන් මහා ලෝභකමින් රැස් කරපු සියලුම ධනය මෙලොව තියලා අර ආනන්ද කියන සිටුවරයා මිය ගියා. මේ පාරෝ ගියා. අර ගොවි මැරිලා යනකොට අපිට භෞතික වශයෙන් හරි හම්බ කරපු කියලා කිසිම දෙයක් අරගෙන යන්න බෑ කියලා නේද දන්නවනේ. ඒක මම ආයෙ පහදලා දෙන්න ඕනේ නැහැ. ඒ වගේ මේ ආනන්ද සිටුවරයා මිය ගියා. අර සීලෝ දේවල් අත්හැරලා දාලා. මේ කියලා උත්පත්ති ලැබුවේ කොහෙද? සරල කුලේ. සරල කුලයක් කියලා කියන්නේ යාචකයෝ ඉන්න තැන. හිඟන්නෝ ඉන්න තැන. ඒගොල්ලෝ යැපෙන්නේ තවත් පිරිසක් කන්න බොන්න දෙන දේවල් වලින්. ඉතින් මේකන ඒ සරල කුලේ උත්පත්ති ලබනවත් සමගම එයාගේ තියෙන පවිතුකම කියලා කියන්නේ ඒ ආචකයන්වත් ආරපාන ලැබිලා නැහැ. ඒතරම්ම පවුකාරයි. ඉතින් රැහෙන්න නායකයා ඉතන බලනවා එන්නේ අපිට ආහාර පානක් දැන් ලැබෙන්නේ නැත්තේ. බලලා දැනගන්නවා මේ දරුවෙක්ගේ පාපතර දරුවෙක්ගේ උත්පත්ති නිසා තමයි අපිට මේ කිසිවක් ලැබෙන්නේ නැත්තේ කියලා ඒ රැහෙනුත් එරවලා දානවා. ඉතින් ගෙවල් ගානේ විදිගෙන යනවා. පෙර ආත්ම භාවයේ සරලවක්වත් දීලා නැති නිසා කන්නපත් ටිකක් හම්බුන්නේ නැහැ. අපිට නම් පොඩි දරුවෙක් එක්කත් මොනවා හරි දෙන්න අනුකම්පාවක් හරි දෙනවා. මේ දරුවා දැක්කම අනුකම්පාවක්වත් ඉදිරියට නැහැ. තරම පවිතු. පෙර ආත්ම භාවයේ දන් සරලවක්වත් දීලා නැති නිසා ලෝභකම නිසා බලන්නේ වෙනදී. ගවල් ගානේ ඇවිදලා ඒ කන්න පොඩ්ඩක්වත් හම්බෙන්නේ නැහැ. හවස් වෙනකොට කුසු ගිල්ල දරා ගන්න බෑ. එතකොට යනවා කුණුගොඩවල් ගාවට ගිහිල්ලා කුණුගොඩවල් අවුස්සලා පිළිවෙච්ච බත් කාලා කුසු ගිල්ල වාගන්න. මේ කතාව මට මතක් වුණා පෞද්ගලික දවස්වල මේ අපේ පන්සල් හරියට ඇවිල්ලා හිටියා මිනිස්සෙක්. ඒ මිනිස්සයා ටවුන් එකේ ඇවිදලා හැන්දෑවේකට පන්සලට ඇවිල්ලා පන්සලේ තියෙන දස්පින් අවුස්සලා දැකලා දිනවනේ. අවුස්සලා පිළිවෙච්ච බත් ටික අරගෙන කනවා. මේ හැටි සසරේ.
අසරේ තියෙන වේදනාව. ඉතින් මේ යාචක දරුවත් එහෙම. ඩස්බින් අවසල ගුණ ගොඩවල් අවසල පිළිම වෙච්ච බත් අරගෙන කියලා කුසිගෙන නිවා ගන්නවා. ඉතින් ඔහොමම ඇවිදවිද යනකොට විශාල ගෙදරක් අපින ලොකු ගෙදරක්. ඉතින් පුරුදු ගතියකුත් තියෙනවා. මෙයා ගිහිල්ලා කතා කරන පිටතරා දරුවෙක් ඇවිල්ලා මෙයාව පන්නනවා ගහලා. මේ හරි යනවා ලෝතුරා බුදුහාමුදුරු පින්නපාතේ. බුදුහාමුදුරුවෝ මේ ස්ථානයට වැඩම කරලා අර දරුවටත් අර උඩිකට දුන්න දරුවටත් මොනසිරි ඒ සිටුවරයටත් එන්න කියනවා. මොනසිරි සිටුවරයට කියනවා සිටුතුමනි මේ ඉන්නේ කවරෙක්වත් නෙවෙයි පෙර ආත්ම භාවයේ දෙතියා. දෙතියා තාත්තා මේ ඉන්නේ. පස්සේ මේ මොනසිරි සිටුවරය යනවා මගේ තාත්තා මෙතරම් විරූපී යාචකයෙක් කියලා සිටුවරයෙක් කියලා ඉඳලත් මගේ තාත්තා මෙතන උප්පත් ලැබන්න විදියක් නැහැ. මේකට කාරණාවක් මොනවාද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සිටුවරය. මේ තාත්තා කවදාකවත් කිසිම කෙනෙක් දානයක් දුන්නේ නැහැ. කිසිම කෙනෙක්ට බත් ටිකක් දුන්නේ නැහැ. යාචකයෙක් ගෙදරට ආවත් ඒ දේවල් දුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තැනට මේපත් වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ මොනසිරි සිටුවරයා තමන්ගේ පෙරාත්ම භාවයේ පියාවත් විතර තියාගෙන නතර කරගෙන දම්පින්කම් කරමින් ජීවිතේ මනාව සකසගත්ත නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මම මේ කතාවෙන් මට අහලා දෙන්නේ මේ මනෝලව අපි ලෝභකම් ආසාවෙන් ඉඳලා ගියොත් ඒ වගේ තැන්වලට අපේ ජීවිතේ වැටෙන්න පුළුවන්. ඒ තැනකට අපේ ජීවිතේ වැටුණොත් අපිට බොහෝ දුක් පීඩාවන් විඳින්න වෙනවා. සසරේ කොතැනක අපිට ආය ආලෝකමත් ජීවිතයක් උදා කරගන්න පුළුවන්කමක් ලැබෙයිද කියන එක අපිට කියන්න බෑ. නිසා මේ ලබාගත් ජීවිතය තුළ යහපත් සිතුවිලි වලින් අපේ ජීවිතය සකසා ගන්න ඕන. නිර්මාණය කර ගන්න. ඊළඟට දේශේ තරහව. මේකත් මේ තරහව ද්වේෂය කියන එකත් සසරට අපිව එකතු කරන දෙයක්. තරහව ද්වේෂය ජීවිතයේ කවමදාකවත් කිසිම කෙනෙක්ට ද්වේෂ කරන්න එපා. හිත සකසා ගන්න, හිත නිර්මාණය කරගන්න, හිත ශක්තිමත් කරගන්න මරණ මොහොතේ නම් හිතට වෛරයක් එන්නේ නැති විදිහට තියාගන්න. අපි මරණ වෙලාවේ අවසන් මොහොතේ වෛරී සිටිවිල්ලක් ආවොත්, දේශ සහගත සිටිවිල්ලක් ආවොත් ඊළඟ ආත්මේ ඒ වෛර කරගෙනගේ වෛරකාරී කියලා උපත් ලැබුණම තමයි. එක්ක අම්මා තාත්තයිලා ඉපදෙනවා. දැකලා තියෙනවනේ අර පුංචි දරුවෙම මරලා දානවා. ඒ පෙර ආත්මභාවයේ වෛරකාරී. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුළුවන් දරුවෙක් මරන්න බැහැ. තමන්ගේ රේන්ජ් ඇති වෙච්ච දරුවෙක් මරලා දාන්න බැහැ. නමුත් විරාත්මේ වෛරයක් තිබ්බත් පුළුවන්. එක්කේ පෞගේ දවස්වල අර ගහක් යට එක දරුවෙක් දාලා කිව්වා. පස්සේ තවත් දරුවෙක් කෝච්චියෙන් මරලා දාලා කිව්වා. මේ පෙරේදත් ඔය දරුවෝ කීප දෙනෙක් මරලා දාලා තිබුණා. සමහරක් අම්මවරු ඉන්නවා බඩට කුසට දරුවෝ එනකොට ගස්සා කරලා දානවා. ඒක කොහේද? ඒකෝට සමහරක් වෙලාවට දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා බීතරනේ තමන්ගේ වෛරක්කාරය. දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා මේ ලෝකයේ ජනිත කරලා තියෙන තමන්ගේ මායාව. අවුව වැස්ස නබලා අඬවන්න දීලා තියෙන තමන්ගේ මායාවට වෛරක්කාරයට. කරුස් මහත් වෙලා ඊළඟට කරන සමහරක් වෙලාවට තමන්ගේ අම්මා තාත්තා වෛරක්කාරයන අම්මා තාත්තා මරලා එමෙලි වුණත් පොඩි දවසල හංගුණා අම්මලා මරලා තාත්තලා මරලා ඒ පෙර සසරේ වෛරය. එතරම් ප්‍රබලයි මේ වෛරය. මේ මනුස්සාත්මේ විතරක් නෙවෙයි මගේ ජීවිතේ. ඉන්සාන ලෝකෙත් තියෙනවා. ඉන්සාන ලෝකෙත් මේ වෛරය.
අපි දැකලා තියෙනවා ගෙවල් වල ඌසියෝ පැටව දාලා පැටව 4 දෙනෙක් දැම්මොත් 3 දෙනෙක් ඉතුරු කරලා එකෙක් කාලා තියෙනවා දැකලා තියෙනවා. බඩගින්නට නෙමෙයි වෛරේ. සමහරක්ලා දැකලා තියෙනවා ගෙවල් වල ඌස් පැටව දානවා 4ක් 5ක් 3 දෙනෙක් කියලා දෙන්නෙක් කාලා දානවා මරලා දානවා. ඒක සසරේ වෛරේ. ඒක බැලලියෝ පැටව 4ක් 5ක් දානවා පැටව 4 දෙනෙක් කිරි දෙනවා එකෙක් කිරි දෙන්නේ නැහැ. ඇයි? ඒ සසරේ වයි. ඒ පැටේ ආයෙත් පැටිය ළඟ වෙනකොට පුරනවා. කිරි දෙන්නේ අපණ්ඩාද. තමම පිළිකලේ. නමුත් වෙනස්. ඒ සසරේ වයි. අන්න ඒකයි කියන්නේ. ජීවිතයේ වෛරය, ද්වේෂය කියන බොහෝ දුක් පීඩාවන් වලට අපි නැති කරනවා. ඒතරක් නියමට අර කාලියක්ෂණයේ කතා පුවත ගත්තොත් ඒක මම විග්‍රහ කරන්න යන්නේ ඔයත් අහලා තිබුණ වලට දාස් ගන්න කාර්යයක්. ඒසයි කතාව මම විග්‍රහ කරන්නේ. මේ කතාව පුවතුනොත් අපිට පේනවනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නහි වේරේ වේරාණි සම්මන්තිත කුඩාචන අවේරේ සම්මන්තිත සමසනතන. එහෙනම් බුදුහාමුදුරේ වෛරයෙන් වෛර නොසන්ති. වෛර කරන්න සසරට යනවා. සසරේ උදිනවා. හිමාවක් නැහැ. අවෛරයෙන්වත් මෛත්‍රියෙන් වෛරය සාපේක්ෂයි. ඒක ආර්ථික දිහාදී මෛත්‍රී කරගත්තොත් ඒ වෛරය ආත්මෙන් කැඩිලා යනවා. ඒක කාලියක්ෂණයේ කතා පුවතත් එහෙමයි. ඒ බිරින්දවරුතුන් එක්ක රණ්ඩුනේ ඒ දෙන්නා මනුස්ස ලෝකෙ ඉපදුනා දෙන්නා වෛර කරගත්තා මරාගත්තා එක්කෙනෙක් මිනිසෙක් වෙනවා අනිත් එක්කෙනා යක්ෂණියක් වෙනවා තවත් වෙලාවකට දෙන්නා තිරිසංගතා බලන්න මේ කතාවේ කියවෙනවා තිරිසංගත ආත්මයක් තිබිලා තියෙනවා. එතකොට අපිට මේකෙන් වැටෙනවා වෛර කළොත් සසරේ අපි තිරිසංගත ආත්මවලට පවා යනවා කියලා. ඒතරම්ම නරකයි මේ වෛරය. ඒකයි මම මුලින්ම කිව්වේ මැරෙන මොහොතේ නම් වෛරයකට හිතට නතු වෙන්න දෙන්නම එපා. එහෙම වුණොත් සසරේ අපි බොහෝ තැන් වලට යනවා මේ ජීවිතය අරගෙන. ඒ තැන් වලට වැටුනොත් අපේ ජීවිතේ බොහෝ දුක් පීඩාවන් විඳින්න වෙනවා අපිට. නිසා දේශ සරණක කෙනෙක් බවටපත් වෙන්න බා ජීවිතේ මෛත්‍රිය යහපත් ජීවිතේ මොනවාද භාවයට පත් කරගෙන මේ ජීවිතය ගත කරන්න උත්සාහ කරා. ඊළඟට මෝහය. මුලාව කියලා කියන්නේ සරුදේ විදියට දකින්න. නිසරුදේ හැටියට දකින්න. ඒ කියන්නේ පිනපව විශ්වාස නොකොට ජීවත් වීම. ඉන්නවනේ දැන් අපේ සමාජයේ කණ්ඩායමක් අලුතින් හැදලා ඉනවා. අලුතින් දෙකක්. නිරාගාමිකයි කියලා ආගමක් නැහැ කියලා කියනවානේ. ඔබට ඔය නිරාගාමිකයි කියන පිරිස අරන් බලනකොට ඒ මිනිස්සු තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ. ආගමක් නැහැ කියනකො අම්මට තාත්තට හරි සලකපන්. එතනවත් නැහැ මේ. අපුව හැදුව නිසා අපි ඉගෙන ගත්ත නිසා අපි ජීවත් වෙනවා. උඹලා තෝරන හැටි උඹලා ජීවත් වෙනවා. ඊයම් කොටසක නිරාගමිකයි කියලා සමාජයේ අලුත් පිරිසක් නෑදේ. ඒක මම දකින්න විදිය නම් දරුවන්ව ආගමෙන් ඈත් කිරීම. දරුවන්ට ගුණධර්ම ටික කියලා දුන්නේ නැති නිසා සමහරක් වෙලාවට මේ තරගකාරී සමාජයත් එක්ක ගැටෙනකොට බොහෝ දේවල් ජීවිතයෙන් ඈත් වෙනවා. ආගම දාම වල දේවල් මොන දෙයක් නැති වෙනවා. අන්න එතනටපත් වුණාම ඊළඟ හැදෙන පරම්පරාව අම්මට තාත්තට ගරු කරන්න දන්නේ නැහැ, වැඩිහිටියට කතා කරන්න දන්නේ නැහැ, ගුරුවරයෙක්ට ආචාර්ය කරන්න දන්නේ නැහැ, තුනුරුවන්ට ගරු කරන්න දන්නේ නැහැ. අනේ අය ලොකු ළඟම විශ්වවිද්‍යාලවල යන විශ්වවිද්‍යාල යන සමහරක් දරුවන් ඔළුව වලට දාන එක දේවල් දිනවා. යවර නතු වුණාම ඒගොල්ලෝ නිරාකම් ආගමක් නැහැ. ඉතින් ඊළඟ ප්‍රශ්නමයි කුටියට. නම් මම දැක්කා මේ රටකින් ඔය අන්තර්ජාලයේ ෆොටෝ එකක් කොමාරු වෙනවා. එක පැත්තක වැඩි ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. තවත් පැත්තක ඉන්නවා යාචකයෙක්. ඉස්සරහින් ලියලා තියෙනවා උටේ ඉන්න බුදුරයාට පූජා කරන දාණයට වඩා පල්ලෙහා ඉන්න යාචකයාට දෙන දාණය කුසලයේ වැඩි. ඒක බොරු. එහෙම නෑ ලෞතුරා බුදුරජාණන් වහන්සේට යමක් අපිට පූජා කරගන්න පුළුවන් නම් එතන තමයි කුසලයේ වැඩි.
ඒක තමයි ලෝතුරා පූජාව. එතන සමාන කරන්න බෑ. ඔය එක එක පෝස්ට් හදලා එක එක දේවල් දාලා මේ මනසවල විකෘති කරන දේවල්. එතකොට මේ ජීවිතය තුළ මෝහ සහගතව පින කුසලය දකින්න නැතුව යහපත දකින්න නැතුව අයහපත යහපත හැටියට දැකලා ක්‍රියා කළොත් ඊට සමහරක් අය පන්සලකට යන්නේ පණපදයක් ගන්නෑ. එමය ඉන්නවා. ඕවට දන් දීලා වැඩක් නෑ. ඕක කරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි මහරගම පිළිකාරෝහලට ගිහිල්ලා ෆැමිලි ගෙඩියක් දුන්නා නම් බත් ටිකක් දුන්නා නම් එහෙම කියලා ඉන්නවා. හැබැයි කියන එකෙත් කිසිම දෙයක් දීලත් නැහැ. මහරගම පිළිකාරෝහලට ෆැමිලි ගෙඩියක් හරි දුන්නා නම් ගමේ පන්සලට බත් ටිකක් පූජා කරන කෙනෙක්ව තමයි. අර අය කියලා කිසිම දෙයක් දීලා නැහැ. නිකන් ඔය කියන දේවල් විතරයි. දන් ටිකක් දෙනවා නම් ඒ වගේ තැන් වල උදව් කරනවා නම් ඒ කරන්නේ පණපදයක් අහපු උතුම් මිනිහෙක්ව පමණයි. ඔය නිරාගමකයි කියලා ඔය විදිහට ඇතුකුතු හොයන කියවන පිරිස නෙමෙයි. හැබැයි ජීවිතයේ මෝහසහගත වුණා. ජීවිතයේ මෝහසහගත වුණොත් ඒක නාපලින් ධර්මය ඇත්තෙනවා. ගුණ ධර්මය ඇත්තෙනවා. යහපත ඇත්තෙනවා. එතකොට ඒ කෙනාට සසර බොහෝ දික් වෙනවා. ඒ කෙනාගේ ජීවිතේට බොහෝ අකුසල රැස් වෙනවා. ඒ කෙනාට බොහෝ කාලයක් සසර ගමනේ ඇවිදින්නේ බොහෝ කාලයක් දුක් පීඩාවන් විඳින සිට වෙනවා. ඒ කියන්නේ දීඝාජාග රතෝරන්ති දීඝං සන්තස්ස යෝජනා දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අරිජාන. මේ ධර්මයේ ජීවිතයෙන් බැහැර කරගත්තොත් ඈත් කරගත්තොත් ඒ කෙනාට නිදි වරණ කෙනාට රාත්‍රී දිගයි වගේ. ගමන් විලා ඇති කෙනාට යොදුරු මහා දිගයි වගේ. ඒ දැනත්තාට සසර දිගයි බොහෝ කාලයක්. සසරේ බොහෝ තැන් වලට යන්න වෙනවා. දුක් විඳින්න සිදුවෙනවා. ඒ නිසා මෝහ සාගත කෙනෙක් බවට ජීවිතේපත් වෙනවා. බලන්න මේ සිතමයි හැම දෙයකටම මුල් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය තුළ ඔබත් මමත් අපි සෑම කෙනෙක්ම අවුරුදු කීපයක් ජීවත් වෙන්න මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. අවුරුදු කීපයක්, පැය කීපයක්, දවස් කීපයක්. එසා මේ ජීවත් වෙන ටික කාලය තුළ අපේ සිත අපි යහපත් කරගන්න ඕන. පුණ්‍යවන්ත කරගන්න ඕන. සිතට නැගෙන සිතුවිලි යහපත් කරගන්න ඕන. සිතට නැගෙන සිතුවිලි පුණ්‍යවන්ත කරගන්න ඕන. වෛර, ද්වේෂ, මෝහ. මේ දේවල් වලින් බැහැර වෙන සිතක් අපි තුළ නිර්මාණය කරගන්න ඕන. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ ධර්මයන් තුළ ජීවත් වෙන කෙනෙක් බවට අපපත් වෙන්න ඕන. ජීවිතයේ ගුණධර්ම ඇති කරගත් කෙනෙක් බවට පත් වෙන්න ඕන. යහපත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් බවට පත් වෙන්න ඕන. යහපත් දුවදරුවන් බවට අපපත් වෙන්න ඕන. ඒ වුණොත් තමයි අපි සෑම කෙනෙක්ම අපේ සසර ගමන යහපත් කරගන්න, ආලෝකමත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට මේ ආත්මෙදී බැරි වුණත් සසර ගමන තුල හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ සම්පත්‍ය කරා ගමන් කරන්නට පුළුවන්කම හැකියාවක් ලැබෙනවා. නිසා පින්වත් පුදු සිදු දනාම තමන් ලද මේ උතුම් මිනිසත් ආත්මේ වටිනාකම හරය තේරුම් අරගෙන තමන්ගේ ජීවිත සුවපත් කරගෙන තව තවත් මේ උතුම් ධර්මයේ තුල නිලා සෑම කෙනෙකුගේම ජීවිත සුවපත් කරගන්නට, ධර්මයෙන් ආලෝකමත් කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන උතුම් ආශිර්වාදාත්මක සිතුවිල්ලෙන් යුක්තව අදවස් තුළ මේ ධර්ම දේශනාව නිමා කරනවා. අදවස් තුළදී මේ උතුම් පින්කම සිද්ධ කරන්න තියුනේ මේක වසර 19කට පෙර මිය පරලෝ යට දුනා වූ පුජි බණ්ඩා විශ්‍රාමික ගම්මුලෑටේ තුමන් සිහිපත් කළ තුමානන්ට පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න. ඒත් එක්කම WMC ලෝදී යාදරණීය මෞතුමිය සිහිපත් කළා. එතුමියගේ බහුගාමික ජීවිතයට පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්න. ඒ වගේම තමන් නම් මිය පරලෝ යට දුනා වූ PM සුදු බණ්ඩා, එච්.එම්. බණ්ඩාර මහිපා, W.M. දිසාහාමි, KP අබෝහාමි කියන මේ මල්ගේ ඥාතුන් සිහිපත් කළ යැත්තන්ට පින්පෙත් පමනවා දීමේ උතුම්
විලාසයන් පෙරමුණු කරගෙන ඉන්නවා. ඒකලා ඒත් එක්කම විශේෂයෙන්ම අපේ බීඑම් දයාරත්න මහත්මාණන්ගේ ආදරණීය දෙමව්පියන් දෙපළ සිහිපත් කළා. ඒ අයට දිගාසිරි ප්‍රාර්ථනා කරන් අනන්ත උතුරුණේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නෝ බීඑම් සිනවිරත්න ආදරණීය පියතුමන්ට උතුරුණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම WM ඥානවතී ආදරණීය මහතුමිය සිහිපත් කළ එතුමියට නිරෝගී ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒගේ ජීවිතයේ අනන්ත උතුරුණේ ආශිර්වාදයේ තුලින් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම කුසුමාවති මහත්මියගේ වැඩිමහල් සහෝදරයා ජේ.එම්. අබේරත්න මහත්මාණන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කම තුලින් දැන් කල්පනා කරගන්න ඔබ සියලු දෙනාම පංචශීලයක පිළිපදලා සිල්වන්ත පිරිසක් භාවයට පත්වීමෙන් අනතුරුව අපලොවි ලෝතර ආමාමේනී දිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණයන් උදෙසා උතුම් ගිලන්පත් සම්බුද්ධ පූජාවන් පවත්වා ගැනීම තුළින් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් කින ආකාරයට හේතු වාසනා කරගන්න යුතුනා වූ මේ ශ්‍රේෂ්ඨ ආනිසංස ධර්මයන් ප්‍රථමයෙන් අපවත් ලොවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාත් මහේශාත් පිරිවි දේවතාවුන් වහන්සේලා මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ධර්මයන් දෙවියන්ට හේතු වාසනා වීම තුළින් දෙවියන් ප්‍රාර්ථනා කරන්නා වූ පූජී කින්නමා මහ නිර්වාණ සම්පත්තිය උදා කරගනිත්වා කියලා සාදු කියමු. වගේම ඔබ නමින් මේට වසර 19කට පෙර මේ පරිලෝයන් සිදුනා වූ ජේ.එම්. පුචිබණ්ඩා ආදරණීය පියතුමාණන් වහන්සේටත් එවැගේම WM සීලවතී ආදරණීය මව්තුමියටත් එවැගේම BM සුදුබණ්ඩා HM බණ්ඩාරමණිකා WM ඉසාහාමි KP අබෝහාමි කියන මේ සඳහන් කරන්නට යෙදුණා වූ සියලු දෙනාටම එවැගේම මේ පොළේ සහලේ නමින් ගිය පරිලෝයන්ට දුනා වූ සියලු මළගියන්ටත් ධර්ම ශ්‍රවණය කළ පිනන්ත වසුදනා නමින් මේ ගියා වූ මළගියන්ටත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මේ පුණ්‍ය ධර්මයන් ඕනට හේතු වාසනා වීම තුළින් ඕන් සංසාර ගමනකදී කරගත්තා වූ අකුසලයන් නිසා දුක් දිස්ථාන උපදිනවා නම් වහවහා දුකින් නැතෙදී සැප දිස්ථාන උප්පත් ලැබේවා. සැප දිස්ථාන උප්පත් ලබාගෙන සිටිනා ඒ සැපතවලක් වඩා වර්ධනය කරගෙන අමා මහ නිර්වාණ සම්පත්‍ය කරා ගමන් කරන්නට අපලමින් මේ ගියා වූ අපගේ මලකේ ඥාතීන්ගේ භවගාමික ජීවිත කරා මේ උදාාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනාම වේවා කියලා සාදු කියමු. වගේම පින්කමට මූලිකත්වය අරගෙන කටයුතු කරන ලබන ජේ.එම්. කුසුමාවති මහත්මියටත් බීඑම් දයාරත්න මහත්මාණන්ටත් වගේම මේ පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. පින්වත් ඔබට මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වීම තුළින් පින්වත් ඔබ සියලු දෙනාම කරන කියන රැකී ආරක්ෂා වෙනදාන් කටයුතු කුවිතෙන්වත් ආදී සාර්ථක කරගන්න දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ආරක්ෂාව නිරන්තරයෙන් හේතු වාසනා වේවා. අවසන ඔබ අප හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නා වූ තුන්තරා පූජියකින් එක්තරා පූජියකට පැමිණ අමා මහ නිර්වාණ සම්පත්තිය මුදා කරගන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අපහට පාරමිතාවක් ආශිර්වාදයක්ම වේවා. දෙවියන්ට පිළිගනු. එවැගේම ධර්ම දේශනාවට මුල් කරගෙන 550 පොත් වහන්සේ නමකුත් පූජා කරන ලබනවා. එය අප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ චරිත ප්‍රදානයෙන් නැත්නම් උන්වහන්සේ ඉක්තුන ආත්ම භාවයන් මුල් කරගෙන සැකසුන පොත් වහන්සේ නමක් ඒ ප්‍රතිපද අද දිනේදී පූජා කරනවා. ඒ කාරණාවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනු ලබනවා. අතිනේදී උතුම් පූජා
පූජාව සිදු කළා. ඒ දහම් පුස්තකය පූජා කරලා බලාපොරොත්තු වෙනවා දීපකල ප්‍රදේශයේ පදිංචිලා ඉඳලා මියගිය ගුණ බණ්ඩාරි පිටුමාණන් සිහිපත් කරලා එතුමාණන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම සඳහා උතුම් පූජාව තවස්තුල මේ ආකාරයට සිදු කර සබන්නේ. ඉතින් ආදරණීය පිටුමාණන් මේ ග්‍රන්ථ පූජාවේ ලැබෙනා උතුම් ආස්වාද ධර්මයන් තුළින් එතුමාණන්ගේ සසර ගමන ශෝභා වීම සඳහා මේ උතුම් පුණ්‍ය ධර්මයන් එතුමාණන්ගේ ජීවිතයට ආශිර්වාදයක් පාරමිතාවක් බවටමපත් වේවා. හොඳයි අපි දෙවියන්ට පිළිතුරු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. මලකියන්ට පිළිදෙමු. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. වන්දනා කරමු. බෞද්ධ සප්ප මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දා පුචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං. සුදුනාටම තියෙනවා. ඒ වගේම නිවසියන්ගේ සිහිපත් කිරීමක් තිබෙනවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත්තු සිදුනාටම රාත්‍රී ආහාර වෙනස් කළ තියෙන එය කුට්ටි විතරයක් ලෙස මතක්